කඩුවෙල උසාවියට ගිහිලා ක්‍රීඩා ඇමති මහින්දානන්ද නඩුවක් දැම්මා බිරිඳෙන්ගෙන් වෙන් වෙන්න ඕන කියලා. එයාගේ අයිතිය. ඒක අපි කිසි කෙනෙකුට අපි ඒ ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. එතුමාට එකට ජීවත් වෙන්න බැරි නම් වෙන් වෙන්න අයිතිය තියෙනවා. එතුමා කඩුවෙල උසාවියට නඩුවක් දැම්මා මට බිරිඳෙන්ගෙන් වෙන් වෙන්න ඕන කියලා. මහින්දානන්ද නඩුව දැම්මට පස්සේ බිරිඳ ගිහිල්ලා කිව්වා මම ඩිවෝස් එක දෙන්න. දික්කසාද දෙන්න. හැබැයි මට වන්දියක් ඕන. සාමාන්‍යයෙන් එහෙම ස්වාමියා නඩුව දැම්මම බිරිඳට අයිතියක් තියෙනවා වන්දියක් කියලා. වන්දියක් සහ මාසික නඩත්තු වෙන්න. බිරිඳ කිව්වා මම ඩිවෝස් එක දෙන්නම්. මට වන්දිය ඕන ලක්ෂ 5000ක්. ලක්ෂ 5000ක් වන්දි. නඩත්තුව කිව්වා මාසෙට ලක්ෂ 50 ගානේ නඩත්තු ඕන කියලා. ඉල්ලුවටම දෙන්නේ නැහනේ. මොකද කරන්නේ? බිරිඳ කියන්නේ මෙච්චර දේපලක් දෙන්න තරම් මහින්දානන්දට මෙච්චර දේපලක් තියෙනවා කියලා. ඉතින් බිරිඳ දැම්මා මහින්දානන්දගේ මුළු දේපල ලැබුස්සම කඩුවෙල උසාවියට 27 වෙනිදා. 29 වෙනිදා ෆයිල් එක අපේ. බඩු වෙනවද? ෆයිල් එක අපේ. බලනකොට ඒකනේ වැඩි. කොළඹ හැමතැනම ගෙවල්, නුවර හැමතැනම ගෙවල්, ලංකාවේ හැම බැංකුවකම ගිනු, කටුනායක එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී කඩ තුනක්ද කොහෙද? ඉතින් බිරිඳ කෙනා මෙන්න මෙච්චර දේපලක් තියෙනවා මට ඕන කියලා. නඩුකාරයා යනවා මහින්දානන්දගේ. ඔයාගේ පළවෙනි ජොබ් එක මොකද්ද? මහින්දානන්ද කියනවා මගේ පළවෙනි ජොබ් එක කුලියාපිටියේ ද ෆිනන්ස් ආයතනයේ රක්ෂණ නියෝජිතයෙක්. පඩිය රුපියල් 1250. නෝනගෙන් අහනවා ඔයාගේ පළවෙනි ජොබ් එක මොකක්ද? මම කුලියාපිටියේ සිංගර් කඩේ සේවිකාව. ඉතින් කිව්වා පඩිය කියලා රුපියල් 750යි. ආසා විජයන්තිගේ. 1987 දෙන්නගේ පඩිය කීයද? මහින්දානන්දගේ පඩිය 1250යි. නෝනගේ පඩිය 750යි. දැන් වන්දිය කීයක් ඉල්ලනවද? වන්දිය ඉල්ලනවා ලක්ෂ 5000. නඩත්තුව ඉල්ලනවා ලක්ෂ 50. මහින්දානන්ද කියන ස්වාමීනි දැනටමත් මම මාසෙකට ලක්ෂ 12ක් විතර දෙමින් ඉන්නේ. දැනටමත් 12ක් විතර දෙමින් ඉන්නවා. දැන් කාගේද මේ ධනෙ? කොහෙන්ද මේ ධනෙ? කල්පනා කරලා බලන්න. ඉතින් මේ මහජනක මුදල් කෝටි ප්‍රකෝටි ගණන් හොරා කන පාලනය. මහින්දානන්ද කියන්නේ මේ ආණ්ඩුවේ ලොකු හොරෙක් නෙවෙයි. ඒකත් අපි කියනවා. මහින්දානන්ද කියන්නේ මේ ආණ්ඩුවේ හාල් මැක්සෝ සයිස් හොරා. ඉතින් මේකනේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ රටේ මහජනක මුදල් කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන පාලකයෝ. ඒගොල්ලෝ අපේ රටේ පාලකයෝ.